හොඳයි දරුවනේ ඔන්න දැන් අපි යන්නේ අපේ බබාගේ 60 කොටස නිර්මාණය කරගන්න. මුලින්ම ඔයාලට මං කිව්වනේ අර උරහිස මිම්ම අරගන්න කියලා. ඔයාලා දැන් ගන්න ඇති අතේ වම් පස ඉඳලා අර අස්තිය පටන් ගන්න තැන ඉඳලා උරහිසේ එහෙමම බෙල්ල ගාවින් පොඩ්ඩක් කවාකාර වෙන්න උස්සලා ඊළඟට අනිත් පැත්තේ අත දක්වාගේ ඇවිල්ලා මේ උරහිසේ කෙළවරෙන් අර අස්ති ඉවර වෙන තැනින් මිම්ම අරගන්න කියලා මම කිව්වා. ඒ විදිහට මිම්ම අරගෙන දැන් මේ මමත් මිම්ම ගත්ත බබිකුගේ ඒ මිම්ම අඟල් 10 මාරයි. හරිද? මේ අඟල් 10 මාර තමයි අපි මේ බබාගේ 60 නිර්මාණය කරගන්න මූලිකවම ගන්න. දිගට පළලට පොඩි අඟල් ප්‍රමාණයක් එකතු වෙනවා. ඒ විදිහට ඔයාලත් හදාගන්න මම දැන් මේ කියන විදිහට. හරිද? මුලින්ම අපි මේ පොප්පින් රෙද්දේ මේ තියෙන්නේ බල වාටිය, ඉරට වාටිය. මේ ඉරට වාටිය සාමාන්‍යයෙන් අපි ගන්නේ බබාගේ ඒ උස පැත්තට. මේ පැත්තෙන් තමයි බබාගේ අත ඇල්ලෙන්නේ. කියන්නේ හොඳට මතක තියාගන්න මේ ඉරට වාටියේ පැත්තෙන් තමයි බබාගේ අත ඇල්ලෙන්නේ. අපි දැන් රෙද්ද පිරිමහ ගන්න හැටිත් බලාගෙන මේක සකස් කරගමු. මේ දැන් අඟල් 10 මාරයිනේ බබාගේ උරහිස මිම්ම. ඒ මිම්මට පළලට ඒ කියන්නේ හරහට බබාගේ මේ දැන් පපුවේ මිම්ම අපි ගන්න නැහැ. අපි උරහිසේ මිම්මම ගන්නෙ. හැබැයි ඒ උරහිසේ මිම්මට අඟල් 3ක් එකතු කරනවා. එතකොට බබාගේ උරහිස මිම්ම අඟල් 10 මාරයි. 10 මාරට අඟල් 3ක් එකතු කරාම හරිද? හරියටම 13 මාරයි. පැහැදිලිද? ඔයාලගේ බබාගේ උරහිස් මිම්ම හරියටම අරගෙන ඒ මිම්මට අනිවාර්යෙන් අඟල් 3ක් එකතු කරන්නේ. ඒ මිම්මට මෙන්න මේ විදිහට රෙද්ද හරියටම අඟල් 3 මාරට මේ විදිහට නමලා ඔයාගේ පැත්තට තියෙන්න ඕනේ. නැම්ම අනිත් පැත්තේ තියෙන්න ඕනේ ඉරට වාටිය පැත්ත. ඒ කියන්නේ හරි. ඒ විදිහට අරගෙන හරියටම රෙද්ද මේ විදිහට අරගෙන මෙහෙම වැඩි කරන්නත් පුළුවන්. ඕනනම් බබා ටිකක් ලොකු වෙනකන් අඳින්න. බබාලා ඉක්මනට හැදෙනවානේ. එතකොට එයාලට මේ අඳින්න පුළුවන් ඉන්නේ අපිට වැඩි කරන්න පුළුවන්. හැබැයි උඩරිම අඟල් 2යි. ඊට වඩා වැඩි කරන්න එපා. බබාලට අපහසුයි ඊට පස්සේ අඳින්න. ඒකත් හොඳට මතක තියාගන්න. මෙහෙම නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. හොඳේ. දැන් අඟල් 10 මාරයිනේ. 1යි 2යි 3 හරියටම 13 මාරක් එන්න අරගෙන ඔයාලා බබාගේ මේ ඒ කියන්නේ පපුව වට මිම්ම මේ තියෙන්නේ. හරි. අපි අඟල් 3 නියතිය විදිහට ගන්නෙ මේ එයාලගේ පපුව හැදිලත් නැහැනේ. තේරෙනවද ඔයාලට? හැබැයි අර ඒ පළල ඒ විදිහට එන්න තමයි නියතියක් විදිහට අඟල් 3ක් වැඩි කරන්නේ. ඒක ඇති මෙහුන් ආසිත් එක්ක මේ තියෙන්නේ. හොඳේ. හරියට මේ වගේ අඟල් 13 මාරක් අරගෙන අන්න එතනින් තමයි චූටි මාක් එකක් දාලා ඔයාලා ඒ ඉර ගාවට නැම්ම හදාගන්න මේ විදිහට. හරිද? ඒ පැත්තේ අර කපන්න දෙයක් නැහැනේ. ගානට හදාගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඔයාලා දැන් මේ පැත්තේ මේ එක ගානට නැහැනේ. ඒකින්ද පොඩි ඉරක් ඇඳ ගන්නවා නම් හොඳයි. එතකොට එක ගානකට තියෙනවානේ. මේ විදිහට ඔයාලා නිකන් ඉරක් ඇඳ ගන්න. හරිද? මේ ඉරක් ඇඳලා එතන ඉඳලා මෙන්න ලකුණු කරන්න පහලට. අර උරහිස් මිම්මටම අනිවාර්යෙන් කියන්නේ උරහිස් මිම්මට අනිවාර්යෙන් දැන් අඟල් 10 මාරයිනේ බබාගේ උරහිස්. ඒ උරහිස් මිම්මට අඟල් 2ක් ඇති අපිට මේ කැපෙන පොඩක් හැඩ කරලා අරගෙන ඒ කපන ප්‍රමාණය ගත්තට පස්සේ මහුන් වාසිත් එක්ක අඟල් 2ක් ඇති. ඔයාලට ඒක එතනින් යන ඕනනම් තව අඟලක් එකමාරක් වැඩි කරගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි බබාට අර අපහසු නොවෙන්න මේ වැඩි කරගන්න. ඒක දෙපැත්තෙන්ම ඇල්ලෙන්න
කියන්නේ ඉහළින් මේ කර පැත්තෙනුයි මේ වාටිය පැත්තෙනුයි ඇල්ලෙන්න හදා ගන්න. හොඳේ. මේ බලවාටිය එන පැත්තේ ඉන්නේ අත පැත්තට, ඒ කියන්නේ දෙපැත්තට, අනිත් පැත්තේ ඉන්නේ ඒ කියන්නේ මේ නූල් හැදිලා තියෙන පැත්තේ ඉන්නේ ඉහළටයි පහළටයි කරටයි යට වාටියටයි. හොඳේ. ඒ විදිහට අරගෙන ඒ කියන්නේ අඟල් 10 මාරක් ගන්නවා. 10 මාරට අඟල් දෙකක් එකතු කරනවා. මීම ලකුණු කරගන්න. ඒ මීම තැන් දෙකකින් විතර මේ විදිහට ලකුණු කරගන්න. පැහැදිලි නැත්නම් ඕනම දෙයක් ඕනම විදිහකට අහන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳේ. මොකද ඔයාලා නිර්මාණය ලස්සනට කරා. මෙතන ඉරක් ඇඳ ගන්න දරුවනේ. අඩි රූල පාවිච්චි කරලා ඉරක් ඇඳ ගන්න. මේ හරිය. දැන් අපිට හැට්ටේ කොටසේ තියෙනවා ඉදිරිපස පළුවයි පිටිපස පළුවයි නේද? ඒ කොටස් දෙකටම මේ ගානම තමයි මේ ඉරක් ඇඳගත්තත් කමන්නේ. මං ඉතින් ඉරක් අඳිනවා. ඉරක් ඇඳේ නැතත් කමන්නේ. ඔයාලට තියෙන්නේ දැන් ගානට කපා ගන්න. මේක පිටිපස්ස එක එක ක්‍රම වලට මහන්නත් පුළුවන්. මේ දැන් හැමෝම අඳින්න කැමති ඉතින් අර මේ බෝ එකක් ගැට ගහන්න එහෙම නිකාම අඳිනවට වඩා මේ අපිත් ඒ විදිහට කරමු නේද? නිකාම මහනවට වඩා ඒක බටන් අල්ලන විදිහත් පුළුවන්. ඒකත් මං කියලා දෙන්නම්. මේ කැමති නම් බටන් අල්ලන්න නම් අඟල් 2මාරක් විතර මේ තියලා ඉඩ තියලා පිටිපස්සේ පළුව මේ කපා ගන්න තියෙන්නේ. ඒ පැත්ත අපි ඉස්සරහ පැත්තට මේ අපේ පැත්තට තියලා තමයි අපි මෙෂර්මන්ට් ලකුණු කරගන්නේ. මේ විදිහට මොකද මම මේ කියලා දෙන ක්‍රමයෙන් ලස්සන ඔයාලට අදහසක් ගන්නත් පුළුවන්. සහ ඒක මේ දැන් චීත කොටස මම අහන විදිහත් එක්ක ඔයාලට ඇත්තටම ආස හිතේ